ලොව විශිෂ්ටතම ඔලිම්පික් පරාජිතයා. මේ 1964 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවතුණු 18 වන ගිම්හාන ඔලිම්පික් කුලලේ මීටර් 10000 ධාවන ඉසව්වයි. රටවල් රැසක ඉතා දක්ෂ ධාවකයින් අතර අංක 67 යටතේ තරඟ වදින්නේ එවකට සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව නියෝජනය කරන දක්ෂතම ධාවකයෙකු වූ රණතුංග කරුණානන්දයි. ඇමරිකාව, ටියුනීසියාව, ජපානය යන රටවල් රන් රිදී සහ ලෝකඩ පදක්කම් හිමි කරගනිමින් වට 25කින් යුතු තරඟය නිමා කරද්දී තවත් වට 4ක් එනම් මීටර් 1600ක් පසුපසින් තරඟයේ අන්තිමයා ලෙස කරුණානන්ද නොනැවතී දිවයමින් සිටියා. ප්‍රේක්ෂකාගාරය වෙතින් මුලදී අපහාසාත්මක හඬක් නැගුණත් කරුණානන්ද අවසන් වට දෙකට පිවිසෙද්දී එය අත්පොළසන්නාදයක් බවට පත් වුණා. කරුණානන්දගේ අධිෂ්ඨානශීලී බව අගයමින් ජපානයේ පාසල් පෙළ පොතටද ඔහු ගැන පරිච්ඡේදයක් එක් වූයේ එවකට දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටී සිටි ජපනුන් දිරිමත් කරමින්. 1936 දී උපත ලැබූ රණතුංග කරුණානන්ද එලෙස ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් අද 1975 වසරේදී අවාසනාවන්ත ලෙස අම්පාර නාමල්ලොය ජලාශයේ ඔරු පදිමින් සිටියදී සිදු වූ අනතුරකින් මරණයට පත්විය. මෙවැනි වටිනා වීඩියෝ තවත් නැරඹීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.